ඉතින් ඔයා ක්‍රිප්ටෝ ට්‍රේඩින් ගැන ඉන්ට්‍රස්ටඩ් නම් ඒක ගැන හොයනවා නම් මේක ඔයා බලන්නම ඕන වීඩියෝ එකක්. ඉතින් ක්‍රිප්ටෝ ට්‍රේඩින් ගැන මේ දවස්වල ගොඩක් අය හොයනවනේ මේක සෑහෙන හොඳ හොට් ටොපික් එකක්. ගොඩක් අය මේ ට්‍රේඩින් වලින් සල්ලි හම්බ කරන්නේ කොහොමද කියන එක හොයනවා. ඉතින් මම මේක ගැන හොයද්දි තමයි මට දැනගන්න හම්බුනේ අපිට පුළුවන්කමක් තියෙනවා මේ වෙද්දි අපේ ඕන් කොයින්ස් නැතුනොත් කොයින්ස් ඕන් කරන්නේ නැතුව වුණත් CFD සරහා ක්‍රිප්ටෝ ට්‍රේඩ් කරන්න. ඉතින් මෙහෙම CFDs through ක්‍රිප්ටෝ ට්‍රේඩ් කරද්දී අපේ ඕන් කොයින්ස් වලට නෙමෙයි අපි ට්‍රේඩ් කරන්නේ. අපි ට්‍රේඩ් කරන්නේ මේ ක්‍රිප්ටෝ වල සිද්ධ වෙන ප්‍රයිස් මූව්මන්ට් එකට. මේ ප්‍රයිස් උඩ පල්ලෙහා යන එකට තමයි අපි ට්‍රේඩ් කරන්නේ. හැබැයි මෙහෙම CFDs through ට්‍රේඩ් කරන එක කරන්න නම් අපිට නිකම්ම බෑ. අපිට මේකට සුපිරි බ්‍රෝකර් කෙනෙක් හොයාගන්න වෙනවා. සෑහෙන හොඳ බ්‍රෝකර් කෙනෙක් නැතුව මේ CFDs through ට්‍රේඩ් කරන වැඩේ කරන්න ටිකක් අමාරුයි. ඉතින් මෙන්න මේ ගැන හොයාගෙන යද්දි තමයි මට හම්බ වුණේ සුපිරි බ්‍රෝකර් කෙනෙක්. ඉතින් මෙයාලා මේ වෙද්දි ඩොලර් 10000කට වඩා වැඩි ට්‍රේඩබල් බෝනස් එකකුත් ඔයාලට දෙනවා. ඔයාලා යාලත් එක්ක ක්‍රිප්ටෝ ට්‍රේඩින් පටන් ගන්නවා නම්. ඉතින් එතකොට මේ බෝනස් එක ඔයාලගේ මාජින් එකට ඇඩ් වෙනවා. ඉතින් මේක මාජින් එකට ඇඩ් වෙනවා කියලා කියන්නේ මේ මාකට් එක ඉක්මනට මූව් වෙද්දි ඔයාලගේ ට්‍රේඩ්ස් ලික්විඩේට් වෙන්න තියෙන chance එක ගොඩක් අඩුයි මේ විදිහට ඔයා ට්‍රේඩ් කරන්න පටන් ගත්තොත්. ඉතින් ඒ විතරක් නෙමෙයි තවත් දෙයක් තියෙනවා. මෙයාලා ඔයාලා කරන හැම ට්‍රේඩ් එකකටම ලොයල්ටි පොයින්ට්ස් දෙනවා. ඉතින් ඔයා වින් කරන ට්‍රේඩ් එකක් වුණත් ඔයාට ප්‍රොෆිට් එකයි ලොයල්ටි පොයින්ට් එක දෙකම හම්බ වෙනවා. ඒ වගේම ඔයා ලොස් කරපු ට්‍රේඩ් එකක් වුණත් ඔයාට ට්‍රේඩ් එකෙන් පාඩුවක් වුණාට ඔයා ට්‍රේඩ් කරපු නිසා ඔයාට ලොයල්ටි පොයින්ට් හම්බ වෙනවා. මේ ලොයල්ටි පොයින්ට්ස් ඔයාට එක්ක කෑෂ් විදිහට එළියට ගන්න පුළුවන්. එහෙම නැත්නම් එක්ස්ට්‍රා බෝනස් එකක් විදිහට මේක ඔයාට ඇඩ් කරගන්නත් පුළුවන්කම තියෙනවා. මේ හැම ට්‍රේඩ් එකකටම හම්බ වෙන ලොයල්ටි පොයින්ට්ස් ටික. ඉතින් ඒ විතරක් නෙමෙයි විශේෂයෙන්ම මෙයාලගේ මේන්ටනන්ස් ෆී එකත් සෑහෙන අඩුයි. ඉතින් එතකොට අපි ප්‍රොෆිට් කළත් ඒකෙන් ලොකු ගාණක් මේන්ටනන්ස් ෆී විදිහට බ්‍රෝකර්ට ගෙවන්න ඕනේ නැහැ. බොහොම පොඩි පර්සන්ටේජ් එකක් තමයි එයාලගේ ෆී එක වෙන්නේ. ඉතුරු ප්‍රොෆිට් එක සම්පූර්ණයෙන්ම ඔයාගේ අතට තමයි හම්බ වෙන්නේ. ඉතින් ඒ විතරක් නෙමෙයි 500 to 1 වගේ ලෙවරේජ් එකක් වෙනකන් ඔයාලට ට්‍රේඩ් කරන්න ක්‍රිප්ටෝ කරන්සිස් 60ක් විතර යූස් කරන්න පුළුවන් මේ ප්ලැට්ෆෝම් එකේදී. ඉතින් මෙහෙම ලෙවරේජ් එකක් through ඔයා ට්‍රේඩ් කරද්දී ඔයාට බොහොම පොඩි කැපිටල් එකක් තිබ්බත් ඔයාට ටිකක් ලොකු ට්‍රේඩ්ස් ඕපන් කරන්න පුළුවන්කමක් තියෙනවා. මෙන්න මේ ඔප්ෂන් එක පාවිච්චි කළා. ඉතින් ඒ වගේම මතක් කරන්න එපා මම අර කලින් කිව්වනේ මෙයාලගේ ට්‍රේඩබල් බෝනස් එකකුත් ඔයාට හම්බ වෙනවා කියලා. ඉතින් එතකොට ඔයාගේ ට්‍රේඩින් බැලන්ස් එක සෑහෙන ස්ට්‍රෝං. ඔයාට බය නැතුව පොඩි කැපිටල් එකක් තියාගෙන උනත් ලොකු ට්‍රේඩ්ස් වලට ඉන්වෙස්ට් කරලා සල්ලි හම්බ කරන්න පටන් ගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මෙච්චර විස්තර කිව්වම ඔයාලට කල්පනා වෙනවා ඇති මොකද්ද මේ බ්‍රෝකර් අපි අහලා නැති බ්‍රෝකර් කෙනෙක්ද කියලා. නෑ අනිවාර්යයෙන්ම මේ බ්‍රෝකර් ගැන ඔයාලා අහලා තියෙන්නම ඕන. මේ තමයි XM. ඉතින් XM කිව්වම ඔයගොල්ලන්ට පොඩි ප්‍රශ්නයක් එනවා අනිවාර්යෙන්. මොකද ඔයගොල්ලෝ ගොඩක් වෙලාවට හිතාගෙන ඉන්නේ XM කියලා කියන්නේ ගෝල්ඩ්ස් වගේ දේවල් වලට එහෙම නැත්නම් forex trading වලට ටිකක් බර බ්‍රෝකර් කෙනෙක්. ක්‍රිප්ටෝ ට්‍රේඩ් කරනවා නම් අපි XM නෙමෙයි අපිට හොඳම සොලියුෂන් එක කියලා. හැබැයි එහෙම නෑ. දැන් XM ලා සුපිරියට ක්‍රිප්ටෝ ට්‍රේඩින් වලට සපෝට් කරනවා. මම හිතන්නේ ඔයාලා ට්‍රේඩින් ගැන ඉන්ට්‍රෙස්ටඩ් නම් ඔයාලා අනිවාර්යෙන් XM ගැන අහලා ඇති. මොකද XM කියලා කියන්නේ සුපිරි ට්‍රේඩින් ප්ලැට්ෆෝම් එකක්. ඉතින් එතෙන්දී දැන් ඔයාට ගෝල්ඩ් forex විතරක් නෙමෙයි බය නැතුව ක්‍රිප්ටෝ ට්‍රේඩින් වලට අත ගන්න XM යූස් කරන්න පුළුවන්. ඉතින් මගේ පල්ලා ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා ලින්ක් එකක්. මේ ලින්ක් එකට ගියාම ඔයාට සම්පූර්ණ විස්තර දැනගන්න පුළුවන්. ඉතින් ඒකෙන්ද ඔයා ක්‍රිප්ටෝ ට්‍රේඩින් ගැන ඉන්ට්‍රෙස්ටඩ් නම් අනිවාර්යයෙන්ම මේ ලින්ක් එක ක්ලික් කරලා යන්න XM එකට. ගිහිල්ලා කරන්සිස් 60ක් විතර තියෙනවා තෝරගන්න. ඒ වගේම මම අර කියපු ලෙවරේජ් ඔප්ෂන් වගේ දේවල් තියෙනවා. බෝනස් එකක් හම්බ වෙනවා. ලොයල්ටි පොයින්ට්ස් හම්බ වෙනවා. මේ හැම බෙනිෆිට් එකක්ම එක්ස්පීරියන්ස් කරන්න දැම්මම XM එක ක්‍රිප්ටෝ ට්‍රේඩින් පටන් ගන්න.